ආයුබෝවන් අපි දැනට දුර්වලතා 7ක් කතා කළා. දැන් දැනුම සම්බන්ධයෙන් තමයි ඊළඟ දුර්වලතා 3 කතා කරන්නේ. ඒකෙත් අපි 7 කතා කළා. මොකද්ද? විශේෂයට අදාළ න්‍යායන් භාවිත කිරීමේ ගැටලුව නිසා ලකුණු නොලැබී යනවා කියලා. දැන් මේ යන්නේ ඒ වගේම එකක් පාරිභාෂිත පද භාවිතා කිරීම. technical terms. ඒ කියන්නේ එක එක විශේෂයට අදාළව තියෙනවනේ ආවේනික වචන. දැන් අපි සරලව ගත්තොත් දැන් මිනිස් අවශ්‍යතා වුවමනා කියන තැන ඉඳලා ගත්තාම ව්‍යාපාර පදනම කියන තැන ඉඳලා ගත්තාම අපි යොදන වචන ටික දැන් අපි හිතමු ලාභය. ලාභය කියන්නේම ව්‍යාපාරයක වියදම් ඉක්මවා උපේන ආදායමනේ. එතකොට ව්‍යාපාරයක් අතිරික්තයක් ලබනවා නම් ඒකට කියන නම. ඒක ලාභයනේ. ඒකට කියනවද වියදම ඉක්මවා උපේන ආදායම කියලා. එහෙම කියන්නේ එහෙම කියලා හරියන්නේ නැහැ. මේ බලන්න දැන් ওই දරුවෝ දන්නවා දැන් අපි එහෙම වැරදි කරන තැන්. එහෙම තැන්වල අපි දන්නවා ලාභය කියන එකයි. ලාභ කොටස කියන එකයි. ලාභාංශය කියන එකයි. තුනක්නේ. නේ? එතකොට ඒ පදය ඒ අදාළ තැන යොදන එක. නේ? රක්ෂිතයා රක්ෂකයා හරියට හඳුනාගන්න එක. එහෙමනම් අපි හිතමු දැන් සංයෝජනයක් කියලා. සංයෝජනයක්. එතකොට සංයෝජනයේදී අපි කියනවා තිරස් සංයෝජන තියෙනවා, සිරස් සංයෝජන තියෙනවා, විසම සංයෝජන තියෙනවා. එතකොට අපි එතෙන්ද යොදන්න ඕනේ සංයෝජනේ නම වෙනුවට අපි නිකන් කියන සමාන ව්‍යාපාර දෙකක් මෙතන එකතු වී ඇත. හරියන්නේ නැහැ. සමාන ව්‍යාපාර දෙකක් සමාන මට්ටමේ ව්‍යාපාර දෙකක් එකතු වෙලා නම් ඒ කියන්නේ තිරස් සංයෝජනයක් කියලා අපි මේක පැහැදිලි කරන්න ඕනේ. එතන පාරිභාෂිත පදය එතෙන්ද අනිවාර්යෙන් යොදන්න ඕනේ. එතකොට ඒ යොදන පදයේදී දැන් උදාහරණයක් දැන් අර ව්‍යාපාර ප්‍රමාණාත්මකව වර්ග කරනකොට තියෙන්නේ සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ. සුළු හා මධ්‍ය පරිමාණ දෙකකට බෙදෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ එකටත් ගන්නවා. සුළු පරිමාණ වෙනම මධ්‍ය පරිමාණ වෙනම ගන්න. ওই දෙක එකට කරලා කුඩා පරිමාණ කියලාත් කියනවා. ඊට පස්සේ ওই දෙකටම වඩා කුඩා ව්‍යාපාර වර්ගයක් තියෙනවා. සුද්ධ පරිමාණ, ඉතා කුඩා කියන එක. එතකොට සුද්ධ පරිමාණ, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ ඔක්කොම අයිති වෙන්නේ මහා පරිමාණ නොවන කියන එක. ඒ කියන්නේ කුඩා පරිමාණ කියන එකට. අන්න බලන්න මේ පාරිභාෂිත පද ඒ ස්ථානවල අපි හරියට යොදන්න ඕන පද හරියට දන්නේ නැත්තම් දැනගත්තේ නැත්තම් ඒවා යෙදුවේ නැත්තම් මේක කියවන කෙනාට තේරෙන්නේ නැහැ. එහෙනම් අපි උත්තරයක් දෙන්නේ කාටත් තේරුම් ගන්න. සහ මේක පොදු උත්තරයක් වෙන්න ඕනේ. පොදු උත්තරයක් වෙන්නේ කොහොමද? පොදු උත්තරේ වෙන්නෙම පාරිභාෂිත පදේ. මං ලියන එක වගේමයි අපි 50000ක් ව්‍යාපාරයක් දෙන්න ළමයි ලියනවා නම් ඒ සියලු දෙනාගේ උත්තර සමාන වෙන්නේ පාරිභාෂිත පද වලින්. එක එක්කෙනා එක එක වචන යෙදුවොත් අපිට උත්තර 50000ක් හම්බෙන්නේ. හැබැයි උත්තර සමාන වෙන්නේ මොනව නිසාද? මෙන්න මේ න්‍යාය ඒ වගේම පාරිභාෂිත පද නිසා. ඒක නිසා ඕලමයි මේ පාරිභාෂිත පද අමතක කරලා තියෙනවා. ඒවා ලියවෙන්නේ නැහැ ළමයින්ට. ඒවා අතෑරලා ඒක විස්තරයක් විදියට වෙන වචන වලින් ලියන්න යනවා. ඉතින් ළමයා කියන උත්තරේ ලිව්වා කියලා. හැබැයි විභාගෙදී ලකුණු දෙන්නේ නියත වශයෙන් සමහරලාට කියනවා දැන් පහුගිය දවස්වල මේ ඇහුවා ওই සිද්ධියක් දීලා මේකේ තියෙන කල්පනාකරන කුසලතා මොනවද කියලා. ළමයි මොකද කරේ? කුසලතා 4ම ලිව්වා. මොකද්ද විභාගෙදී තීරණේ? කුසලතා 4ම ලියලා නම් බිඳුවක් දෙන්න කිව්වා. කුසලතා 3යි උත්තරේට ඕනේ. ඇයි මේ ළමයා ප්‍රශ්නේ තේරුම් ගන්න නෙවෙයි උත්තරේ ලියලා තියෙන්නේ. ප්‍රශ්නේ තේරුම් ගන්න ලිව්වා නම් එයාට පේන්න බෑ මේකේ තියෙන්නේ මේ කුසලතා 3යි කියලා. එයා කුසලතා 4 කියන්නේ අර පොට්ට chance කියන කතාව. ඔය ලියලා දැම්මා. එතකොට හරියට ලකුණු දෙයිනේ. මොකද අපි සමහරලාට කියනවා පුතේ ලියන්න බැයි නම් එහෙම හරි ලියන්න කියනවා. ඒක නිසා ළමයි එහෙම හරි ලියන්න කියන්නේ බැරිම තැන. සමහර ළමයි කරන්නේ මොකද මුලින්ම මේ වැඩේ ඒක තෝරගෙන ඔක්කොම ලියනවා. හැබැයි අවසානයේ අන්න අර වගේ අවාසනාවන්ත තත්ත්වයන්වත් ළමයින් මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න ව්‍යාපාර අධ්‍යයනයට ආවේනික වචන පාඩමින් පාඩම ඒ කටිගාව තියෙන ටියුට් එකේ හරි නෝට් එකේ හරි හයිලයිට් කරගන්න අපේ පාරිභාෂිත පද නේද? ඒකට ඉරි ගහ ගන්න. නැත්නම් වෙනම කොලයක ලියා ගන්න. වචනේ කියනකොට ටක් ගාලා එතකොට මතක් වෙනවා. මම කියන්නම් ඔය පාරිභාෂිත පද අල්ලගන්න ලේසි තැන. මොකක්ද දන්නවනේ? ඉගෙනුම් පළ. අපි පාඩමක් ඉගෙන ගන්නේ විෂයක් ඉගෙන ගන්නේ මාතෘකාවලින්, ඒ කියන්නේ නිපුණතාවලින්. මාතෘකාවක් ඉගෙන ගන්න නිපුණතා මට්ටම් නැත්නම් අනුමාතෘකාවලින්නේ.
අනුමාත්‍රිකාවක් ඉගෙන ගන්න ඉගෙනුම් පළ වලින් එනම් විභාගයේදී ප්‍රශ්න හදන්නේ ඉගෙනුම් පළ අනුව. ඒතකොට ළමයින්ගේ ඉගෙනුම් පළ පිළිබඳ දැනුම තමයි විභාගයේදී පරීක්ෂා කරලා බලන්නේ. ඒ ඉගෙනුම් පළ වලින් අන්න හැමතැනම ඔය පාරිභාෂිත පද අවධාරණය කරලා තියෙනවා. ඒක නිසා ඔබ ඒ ඉගෙනුම් පළ කෙරෙහි හැම අනුමාත්‍රිකාවකම තියෙන ඉගෙනුම් පළ කෙරෙහි විශේෂ අවධානය යොමු කළොත් අපිට ඉගෙනුම් පළ 677ක් තියෙන මුළු විෂයම ව්‍යාපාර අධ්‍යයනයේම විෂය නිර්දේශයම අවුරුදු දෙකකටම ඉගෙන ගන්නවා. ඒ ඉගෙනුම් පළ ටික ආවා කියන්නේ තමන්ගේ ඔළුවේ තියෙන පාරිභාෂිත පද. එතකොට ඔය කටි සාමාන්‍ය ජීවිතේදී මේවා භාවිතා කරනවා. ඒකටනේ අපි විෂයක් ඉගෙන ගන්නෙ නේ. හරි එහෙනම් ඒ පාරිභාෂිත පද පිළිබඳ ගැටලුවත් ඔබට විසඳ ගන්න පුළුවන් නම් ඒ ගැටලුවත් ඔබට තේරුණා නම් ඒ පද ඒ අදාළ පද අදාළ තැන් වලට යොදලා ලියන්න පුළුවන් බව ඔබට තහවුරු වෙනවා නම් ඔබ විභාගයේ විශේෂ ප්‍රතිඵලයක් ලබා ගන්නවා නියතයි. එහෙමනම් ඔබට ඒ දුර්ලභතාවයත් හදාගෙන ජයග්‍රහී ප්‍රතිඵලයකට යාමේ හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මානිහෙඬ ස්තුතියි. ජීවිතයෙන් වටින ජීවිතය කියා දෙන ව්‍යාපාර අධ්‍යයනය ආචාර්ය ආනන්ද ජයතිලක